පට්ටාද වීඩියෝ එකක් තියෙනවා හොඳේ ස්නේහගේ වීඩියෝ එකක් ෂෙයා වෙලා තියෙනවා හැමදාම. ශ්‍රේහාට කොහෙන්ද? කවුරු හරි ඒක යාගේ Instagram එකෙන් අරගෙන නෑ ආපල්ලක් විදිහට ඒක හදලා තියෙනවා අයියෝ. මොකක්? ඒක වීඩියෝ නෙවෙයිනේ guys. කවුද ඒක ෂෙයා කරලා තියෙන්නේ? දැන් ඕක උඹට උනා නා. තම උඹේ නංගිට උනා නා. තාම ආතල් එකක්ද ඒක? මේ සිදුවීම පටන් ගත්තේ ෆොටෝ එකකින්. ස්නේහගේ අවසරකින් තොරව එයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකට ගිහිල්ලා එයාගේ ෆොටෝ එකක් අරගෙන ඒක විහිළු විදියට එඩිට් කරලා හැම සෝෂල් මීඩියා එකකම ඒක ෂෙයා කරලා. දැන් ඒ නිසා දවස පුරාම ස්නේහට අනවශ්‍ය මෙසේජස් එනවා ඒක ගැන අහලා. මේ හේතුව නිසාම ස්නේහට එයාගේ දවසේ වැඩ කටයුතු කරගන්නත් බැරි වෙලා තියෙනවා. මොකද එයා හරිම බයකින් හරිම සැකයකින් කලකිරීමකින් තමයි දැන් ජීවත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් එයා ගාවට ආවත් එයා බය වෙලා ගැස්සෙනවා. මෙහෙම ෂෙයා කරන්න ඉස්සෙල්ලා ස්නේහට වෙන බලපෑම ගැන කවුරුත් හිතුවේ නෑ නේද? හැමෝම හිතුවේ වැටෙන කමෙන්ට්ස් ලයික් කරන විතරයි. ස්නේහට වෙන මානසික බලපෑම ගැන කවුරුත් හිතුවේ නෑ. නවීන් කාටවත් හානියක් කරන්න දහස් කරේ නැහැ. නමුත් සමාජ මාධ්‍ය තුළ මේවා ෂෙයා කරන එක පවා අපිව එම ගැටලුවේ කොටස්කාරයෙක් කරන්න දායක වෙනවා. ඩිජිටල් ප්‍රචණ්ඩත්වය ආරම්භ වෙන්නේ මෙහෙම. පිරිමින්ට පිරිමි ළමයින්ට මේක වෙනස් කරන්න පුළුවන්. ඔවුන්ට මේ ප්‍රචණ්ඩත්වය නවත්තන්න කියන්න පුළුවන්. මේක හරි නෑ කියන්න පුළුවන්. අපි දැන් මේ දැකපුවා කතාවක් විතරක්ම නෙමෙයි. හැම තප්පරයකම වගේ කාන්තාවන් ගැහැණු ළමයින් මේ සමාජ මාධ්‍ය තුළ සිදුවන ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙනවා. ඔවුන් මේ නිසා බියට, වේදනාවට, දුකටපත් වෙනවා. ඒක එහෙම වෙන්න ඕනේ නෑයි කියලයි මම නම් කියන්නේ. කාන්තාවන්ට හෝ ගැහැණු ළමයින්ට මේ වගේ දෙයක් වුණාම පිරිමි ළමයි විදියට එයාලව අපහසුතාවයට පත් කරන්නේ නැතුව එයාලට ගෞරවයෙන් සලකන්න ඕනේ. එතකොට අපිට මේ වගේ දේවල් වළක්ව ගන්න පුළුවන්. සැබෑ පිරිමි මිත්‍රයෙක් කියන්නේ සමාජ මාධ්‍ය තුළ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ඔවුන්ගේ නිදහසේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව සැරිසැරීමට අවකාශය ලබා දීම. අපි අතින් වැරද්දක් වෙන්නෙත් නැහැ, කාටවත් වැරද්දක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. ඒක තමයි අපිට වෙන්න පුළුවන් සැබෑම ශක්තිය. සැබෑම ශක්තිය කියලා කියන්නේ කාන්තාවන්ට ගැහැණු ළමයින්ට සෑම අවස්ථාවකදීම ගෞරවාන්විතව සැලකීම. ඉතින් අපි අද ඉඳලා කාන්තාවන්ට ගැහැණු ළමයින්ට ප්‍රචණ්ඩත්වයකින් තොරව සමාජ මාධ්‍ය තුල ගෞරවාන්විතව සැරිසරන්නට පුළුවන් කියන පණිවිඩය වෛරල් කරමු. ඉතින් අපි වගේ ඩිජිටල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී කතා කරමු. ඩිජිටල් ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉවසීමක් නැති බව මතක තියාගන්න.